ආයුබෝවන් පුත් පැලස YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවනේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියන ඉල්ලීමත් එක්ක ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අද මම රසවත් වෙනස්ම විදිහට හතු තෙම්පරාදුවක් තමයි ගෙනත් තියෙන්නේ ඔයාලට. ඉතින් මෙතන හතු ග්‍රෑම් 250ක් වගේ තියෙනවා. මං හතුරු පොඩියට කපාගෙන තමා අරගෙන තියෙන්නේ. ඉතින් මම මේක අද වෙනස් විදිහකට තෙම්පරාදු කරන්න කියලා තමයි හිතුවේ. ඉතින් මම මේකට රතු ලූණු, එතකොට අමු මිරිස්, එතකොට ඊට අමතරව ඉඟුරු පොඩි කෑල්ලක්, සුදු ලූණු බික් 2ක් විතර, එනසල් කරල් පොඩි කරල් 2ක්, කරාබු නැට්ටක්, කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම ගම්බිරිස් ඇට කීපයක්. මේ සේරම මම හොඳට මේ වංගෙඩිය දාලා හොඳට තලා ගන්නවා. ඒක තලාගෙන පැත්තකින් තියාගෙන ඊට පස්සේ තමයි මම මේ තෙම්පරාදුව හදාගන්නේ. ඉතින් වෙනදට මම තෙම්පරාදු කරනවා ලූණු අවුමිරිස් කපලා ලියලා තෙලට දාලා එහෙම. ඔයාලා කවුරුත් ඒ විදිහටත් දන්නවා. මං හිතුවා මේ විදිහට වැඩි කවුරුත් නොදන්නවද දන්නේ කියලා මට හිතුණා මේ විදිහට හදලා බලලා ඔයාලා එක්ක මේක ෂෙයා කරගන්න කියලා. ඉතින් ඒ ටික තලලා පැත්තකින් තියාගෙන මම තෙල් ටිකක් ලිපේ තියලා භාජනයකට තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ මම අබ ඇට කීපයක් තමයි එකතු කරගන්නේ මුලින්ම. ඒ අබ ඇට ටික පටපට ගාලා පුපුරනකොට මම වේලිච්ච මිරිස් කරල් 2ක් විතර දෙකට කඩලා ඒකත් දාගත්තා. ඒ වගේම තමයි කරපිංචා ස්වල්පයක් දාගත්තා. තක්කලි ගෙඩියකින් භාගයක් වගේ තමා මං ගත්තේ. ඔයාලට ඇති ප්‍රමාණය ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ටිකක් තෙලෙන් බැදෙන්න ඇරලා මම අර කොටාගත්තු ටික මේකට එකතු කරගන්නවා. ඉතින් මේ බලන්න මාරම සුවඳක් අමුතුම සුවඳක් එනවා. දැන් මේ ඔක්කොම අර 3-5 කොටාගත්තුවා මේ තෙලේ තෙම්පරාදු වෙනකොට මාරම සුවඳක් එනවා. ඉතින් ඒකට මම තව ටිකක් සැර පොඩ්ඩක් වැඩි වෙන්න මම කෑලි මිරිස් ටිකකුත් ඒකට එකතු කරගත්තා. ඔයාලත් සැර අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම මම රස අනුව ලුණු ටිකකුත් එකතු කරගත්තා. කහ කුඩු චුට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අන්තිමට මම අර ලෑස්ති කරගත්තු හතු ටික එකතු කරගන්නවා. ඉතින් හතු ටික ගොඩාක් වෙලා තියෙන්න ඕන නෑ. සාමාන්‍යයෙන් විනාඩි 3ක් වගේ ලිපේ තියාගත්තාම හොඳටම ඇති. ඉතින් ඇත්තටම මම මේ විදිහට හදලා කාලා බැලුවා. වෙනස්ම රසක්, මාරම රසයි. කියන්නේ වෙනදා හදන ඒ ක්‍රමයට සාමාන්‍යයෙන් විදිහට ලූණු අවුමිරිස් කපලා අරගෙන තෙලට දානවට වඩා මේ 3-5 ටික ඔක්කොම කොටලා දාන මේ විදිහට හදපු විදිහ හරිම වෙනස්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට හතු තෙම්පරාදුවක් කරලා ඔයාලත් මේකේ රස බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.